මෙතන දාලා තියෙනවා නිලා මේ අකුර නීලා මේ අකුර නීලා ඕඩිවා නිලා නිලා ඕඩිවා நீ இல் லாமல் நில்லாமல் ஓடிவா ஓடிவா மலை மே மே දෙකම මේ ඉල් ஏறிவா ஏறிவா மலை மேல் ஏறிவா කියන එක மல்லி கை பூ கொண்டு கொண்டு வா மல்லிகை பூ கொண்டு வா ආයනවා நீலா ஓடிவா නිල්ලාමල් ඕඩිවා ඒ කියන්නේ මෙතන සිංහල මීනින් මම දාලා තියෙනවා මොකද කියන්නේ කියලා සෝ ආයේ මතේ කියන්නේ නිලා නිලා ඕඩිවා நில்லாமல் ஓடிவா மலை மேல் ஏறிவா மல்லிகை பூ கொண்டு வா நிலா நிலா ஓடிவா நில்லாமல் ஓடிவா මේක පොඩි සින්දු එකක් ඊළඟට ගියොත් මෙතන වා මේක වා එක අකුරයි හරි ඕඩි මේල් ஏறி நில்லாமல் கொண்டு வா මල්ලිகை பூ මම මෙතන මේක ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා නිකන් බලන්න තමයි ඒ වුණාට මම මේක රෙකමන්ඩ් කරන්නේ මේක බලන්න කියලා. හරි? මේක පළවෙනි ස්ලයිඩ් දෙකක් තුනක් ඒකට තමයි මේක දාලා තියෙන්නේ. හරි? ඊළඟට පූ කියන්නේ මල්. තී කියලා එක අකුරු වලින් තියෙන වචනයක් තමයි මෙතන දාලා තියෙන්නේ. තී කියන්නේ fire ගිනි. කයි කියන්නේ hand අත. හරි? ඊ කියන්නේ fly. කියලා අකුරු වලින් එන්නේ මැස්සෝ. හරි? මා කියන්නේ පිටි. මේක ක්ලියර් වෙලා ඇති කියලා මම හිතනවා. පූ තී කයි මා ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු මේක ඔයගොල්ලන්ට ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ ඒක බලලා ආයි කියන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. මේක කුඩයි. මලයි. මලයි. මේක මාලයි. වඩයි. මේක වයන්න මේක ඩයි. වඩයි. ඉලයි. වලයි. කුඩයි මලයි මාලයි වඩයි ඉලයි වලයි. clear the කුඩයි මලයි මාලයි වඩයි ඉලයි වලයි. ඊළඟට දාලා තියෙනවා ඕගලන්ට මේ ඇක්ටිවිටි එකක්. අපි ඕල්රෙඩි එක කියලා දුන්නා. මේ ඇක්ටිවිටි එක තමන් ඕගලගේ පොත බලලා කරන්න. මේකට ආන්සර් මට දෙන්න බෑ. මේක ඕගලන්ට මම ගයිඩන්ස් තමයි දෙන්නේ ආන්සර් නෙමෙයි. හරි? ඊළඟ ස්ලයිඩ් එකෙන් පළවෙනි එකක් දාලා තියෙනවා. இது நிலா இது என்ன இது என்ன කියන්නේ මේක මොකද இது කියන්නේ මේක இது என்ன இது நிலா இது මේක இது நிலா කියලා මෙතන ලියලා තියෙනවා இல்லை இது ஒரு பூ නෑ මේක මල් එකක් කියලා තමයි දෙවෙනි එකෙන් දාලා තියෙනවා இது ஒரு பூ හරි ඒ වගේම මෙතන இது மலை ඔල්රෙඩි ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තා මලයි இது மலை එතකොට ආයි ඔයගොල්ලෝ ලියන්න ඕන இல்லை இது நிலா
ඒ වගේ ඉදි තී මේ කියන්නේ ගිනි කියලා දාලා තියෙනවා. මේක ගිනිද නෑනේ. එතකොට නෑ මේක mountain. இல்லை இது ஒரு மலை කියලා දාන්න ඕනේ. ඒ වගේ මේක ඉදි නිලා කියලා දාලා තියෙනවා. ඉදි නිලා. නිලා කියන්නේ හඳුන්. හරි. ඉදි ඊ මේක මැස්සෝ කියලා දාලා තියෙනවා. ඉදි ඊ මැස්සෝ නෙමෙයිනේ. එතකොට මේක මොකද කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මේ ඉදි කාල් මේක කකුල කියලා දාලා තියෙනවා. හරි. කාල් කකුල. එතකොට ඔයගොල්ලෝ නෙමේ මේක අත. ඒ කියන්නේ ඉල්ලයි ඉදි කයි කියලා ලියන්න ඕන. මෙතන ඔයගොල්ලෝ ලියන්න ඕන ආන්සර් ඔක්කොම පළවෙනි ස්ලයිඩ් එකේ පළවෙනි දෙවෙනි එකකින් තියෙන වචන වලින් තමයි මේක පුරවන්න තියෙන්නේ. හරි? ඒක බලලා හරියට පුරවන්න. ඊළඟ එක. මේ වගේ මේක අද. ඉදි කියන්නේ මේක. අද කියන්නේ ඒක. හරි? අද ඉලයි. ඒ කියන්නේ මේක කියන්නේ කොළ කියලා දාලා තියෙනවා. අද ඉලයි. That is a leaf. இல்லை இது குடை. නෑ මේක කුඩයක්. இல்லை இது அது குடை. හරි? ඒ වගේ අද මලයි කියලා දෙවෙනි එක දාලා තියෙනවා. මලයි කියන්නේ mountain. අද වඩයි කියලා දාලා තියෙනවා. මේක වඩයි නෙමෙයිනේ මේක. හරි? இது ඉලයි කියලා දාලා තියෙනවා. ඉලයි කියන්නේ කොළ. මේක කොළ නෙමෙයිනේ. එතකොට මේක මොකද කියලා ලියන්න ඕන. අද කුඩයි. මේක කුඩයි කියලා දාලා තියෙනවා. මේක කුඩ නෙමෙයි. ඒක මාලයි කියලා දාන්න ඕන. මාලයි කියලා පළවෙනි දෙවෙනි ස්ලයිඩ් එකෙන් ඒක තියෙනවා. හරි? ඔයගොල්ලෝ හරියට ඒක බලුවා නම් ඒක බලලා ලියන්න පුළුවන්. එතකොට මේක ඉවරයි. හරි? මේ ඊළඟට තියෙනවා தம்பி தம்பி வாங்க தம்பி வாங்க කියන්නේ මල්ලි එන්න. හරි? வாருங்கள் නැත්තම් வாங்க. வாருங்கள் or வாங்க. දෙකම වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒ වගේ තම්බි පෝංග මල්ලි යන්න. තම්බි පෝංග මල්ලි යන්න. හරි? මේක පෝංග කියලා කියන්න පුළුවන්. පෝංගල් කියලා කියන්න පුළුවන්. හරි? මාමා තාංග මාමා දෙන්න. ඒක තමයි මේ කියන්නේ. තාංග කියලා කියන්න පුළුවන්. තාරුංගල් කියලා කියන්න පුළුවන්. මම මෙතන ඒක ලස්සනට ලියලා තියෙනවා ආයි. ඒක ඇක්ටිවිටි ඔයගොල්ලෝ ආයි කියලා බලන්න. හරි මාත් එක්ක ඕන කියන්නකෝ. தம்பி வாங்க வாருங்கள் வாங்க. தம்பி போங்க போங்கள் போங்க. மாமா தாங்க தாருங்கள் தாங்க. දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ වාංග කියන්නේ අපි කතා කරන භාෂාව. ඒක ස්පෝකන් tamil. හරි? අපි ලියනකොට වාරුංගල් කියලා තමයි ලියන්න ඕන. පෝංග කියලා කතා කරන්න පුළුවන්. but පොතේ ලියනකොට පෝංගල් කියලා තමයි ලියන්න ඕන. තාංග කියලා කතා කරනකොට කියන්න පුළුවන්. තාංග. නමුත් අපි පොතේ ලියනකොට තාරුංගල් කියලා තමයි ලියන්න ඕන. හරි? ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ආයි ඕගලන්ට ඇක්ටිවිටි එකක් දාලා තියෙනවා. සෙවිමෙඩුපෝම් පේසුවම. ඒ කියන්නේ අහලා කියවමු කියන එක. අම්මා වාංග පෝංග තාංග. ආයි මෙතන දාලා තියෙනවා උප්පා අප්පා වාංග පෝංග තාංග. අක්කා අක්කා වාංග පෝංග තාංග. අන්නා කියන්නේ අයියා. වාංග පෝංග තාංග. වාංග කියන්නේ එන්නකෝ පෝංග කියන්නේ යන්නකෝ
තාංග කියන්නේ දෙන්නකෝ. හරි? මගන් කියන්නේ ළමයා. පුතා. හරි? මගන් වාංග, මගන් පෝංග, මහන් තාංග. මහල් කියන්නේ දුව. මගල් දුව. දුව වාංග, මහල් වාංග, මහල් පෝංග, මහල් තාංග. හරි? මම හිතන්නේ මේක ක්ලියර් වෙලා ඇති ඔයගොල්ලන්ට. ආයි මේක බලලා ඉගෙන ගන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි? මෙතන මේකට අදාළ සිංහල වචනයක් ලියන්න කියලා දාලා තියෙනවා. හරි? මේක අම්මා, තම්බි, අන්නා. අම්මා කියන්නේ අම්මා, තම්බි කියන්නේ මල්ලි, අන්නා කියන්නේ අයියා. හරි? ඊළඟට මේක ඉක්ුතු කරලා ලියමු කියලා ඇක්ටිවිටි එක දාලා තියෙනවා. කඩයි කියන්නේ ෂොප් කඩයක්. කුඩයි කියන්නේ කුඩය අම්බුරලා. වඩයි කියන්නේ වඩේ උළුඳු වඩේ ඒක. හරි? ඒ ටික අපි මෙතන ලියමු. ඊලයි කියන්නේ කොළ. මලයි කියන්නේ මවුන්ට්. මාලයි කියන්නේ මාලා. හරි? ඒ ඇක්ටිවිටි ඔයගොල්ලෝ කරන්න ගන්න පුළුවන්. ඊළඟට දාලා තියෙනවා කුඩයි. එක කුඩ එකක් තියෙනවා නම් ඒක කුඩයි කියලා කියන්නේ. ගොඩක් තියෙනවා නම් කුඩයි කල් කියලා කල් කියන වචනේ ඉක්ුතු වෙනවා. කල් කුඩයි ගල්. මලයි ගල්. හරි? මාලයි ගල්. වඩයි ගල්. හරි? මේ අකුරු ටික බලන්න. වඩයි ගල්. ඉලයි ගල්. තම්බි මාර්. ඒ කියන්නේ අපි මොන හරි බඩු වලට කියනකොට කල් කියලා වචනයක් දානවා. කල් කියලා. මිනිස්සු කියනකොට අපි මාර් කියලා තමයි දාන්නේ. මාර්. තම්බි මාර්. ඊළඟට තංගයි මාර්. අප්පා මාර්. හරි? අම්මා මාර්. හරි. ඊළඟට අපි මෙතන දාලා තියෙනවා ඇඟේ ශරීරයේ තියෙන හරි. මෙතන තලයි කියන්නේ හෙඩ්. නෙට්‍රි. මුඩි කියන්නේ කොණ්ඩ. කන් මම මෙතන මීනින්ගුත් දාලා තියෙනවා. හරි? කාது, மூக்கு, வாய், கழுத்து, කழுத்து, කයි, වයිර්, කාල්. මේකට මම ටැමිල් වලින් අර ඉංග්‍රීසි වගේ ලියලා තියෙනවා. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒක නිසා තමයි ඒක ලියලා තියෙනවා. ඒ වුණාට දැමලා රීඩ් කරන එක පුරුදු වෙන්න ඕන කියලා තමයි මම පළවෙනියට කියන්නේ. හරි? මේ